ඔන්න 21 වෙනිදා තියන්න යනවලු රැලියක්. අපි ඒ ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් අහලා ඉමු මේ රැලිය ගැන කියන දේවල්. පක්ෂ කිහිපයක හවුලක් 21 වෙනිදා විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වනවා. හවුල් පාර්ශවවාද කොළඹදී ඒ පිළිබඳව දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, පොදුජන පෙරමුණේ මහලේකම් සාගරකාරිය වසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, මාධ්‍ය ප්‍රකාශක සංජීව ඉදිරිමාන යන මහත්මීන් සහභාගී වුණා. නිදහස් පක්ෂයේ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මොසම්මිල් යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ගරු කතානායකතුමා පොළොන්නරුවෙන් මහජන පරීක්ෂකවරයෙක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ කුස්සියේ ඉඳලම දැන් සුද්ධ කරන්න පටන් අරගෙන. අපි දැක්කේ නෑ මීට ඉතිහාසයේ මේ වගේ ඇත්තටම කියන්න කිසිම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කරන, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන, පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින්ගේ අයිතිවාසිකම් කඩ කරපු, හැල්ලු කරපු යුගයක් මීට ඉස්සෙල්ලා අපි දැකලා නැහැ. මේගොල්ලෝ කියලා තියෙනවානේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් දෙන විශ්‍රාම වැටුප අයින් කරනවා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හොරා හම්බ කරා ඒවා කියන්න එපා. මොකද මේ මිනිස්සු හැමදාම මහජන නියෝජිතයින් හැටියට රටේ අවශ්‍යතාවය වෙනුවෙන්, ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් දිවාරය නොබලහා වෙහසිලා වයසට ගියාම ගණ්ඩ තියෙන එක නැති කරනකොට එතකොට ඒගොල්ලොන්ට සිද්ධ වෙන්නේ සමහර වෙලාවට අර පළවෙනි අරමුණට යන්න වෙන්න ඇති. තීරණය කරා ජනතා පීඩනයට අවශ්‍ය නායකත්වය දෙන්න. පොලිසිය මෙතරම් පහත් තත්වයකට අද දපපු කාලයක් අපි කවදාවත් ඉතිහාසෙ දැක්කේ නැහැ. පොලිස්පතිවරයා ඊටාම ඍජුව පක්ෂ දේශපාලනට සම්බන්ධ වෙන තත්වයක් අද රටේ පේන්න තියෙනවා. දැන් ආණ්ඩුවට ඡන්දෙ දීපු අයම ඇවිල්ලා කියනවා මේ ආණ්ඩුව වහාම එලවන්න ඕනේ. දැනටමත් ඒක කියන්න පටන් අරගෙන. අපි දැන් ඇවිදිනකොට අපිට කියනවා ඇයි බලාගෙන ඉන්නේ? ඇයි මේ ආණ්ඩුව තවත් යන්න දෙන්නේ? මේ රට විනාශ වෙන්න දෙන්නේ? ඇයි කියන පණිවිඩය අපිට දෙමින් තිබෙනවා. අපිට අභියෝගය ඉදිරිපත් කරමින් තිබෙනවා. සාමාන්‍ය ජනතාව වගේම මේ ආණ්ඩුවට බලයට එන්න උදව් කරපු කණ්ඩායම අද කියන්න පටන් අරගෙන තියෙනවා. අද කරලා තියෙන්නේ මිනිස්සු හම්බ කරේ කොහොමද කියලා හොයන එක තමයි කරන්නේ. කරන්න ඕන ඒක වැරදියට හම්බ කරොත් ඒක හොයන්න ඕන. මම නෑ කියන්නේ. අද එමනේ මේක සාමාන්‍ය දෙයට පාඩපත් කළා පොලිසියට බාර දීලා තිනවා මේක හොයන්න. මං හිතන්නේ මෙහෙම රටක් ලෝකෙ කොහෙවත්ම තියෙනවා කියලා. දැන් බලහල්ලකෝ එකෙක්වත් මෙතන කියනවාද කියලා ජනතාවගේ ප්‍රශ්න. මුන් ජනතාවගේ ප්‍රශ්න කියනව නෙවෙයි. මුන් කරන්නේ උන්ගේ තියෙන ප්‍රශ්න කියලා. උන්ගේ තියෙන ප්‍රශ්න වෙනුවෙන් රැලියක් පවත්වනවා. ඉතින් ඒක ජනතාව සහභාගී වෙන්න ඕනේ නැහැ නේද? සහභාගී වෙන්න ඕන උන් විතරයි. උන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න යන්නේ. අනේ වන්දා. පොඩ්ඩක් හිතලා බලපන්න උඹලා. මොකද කරන්න කියලා.